දැන් අපි සාමාන්‍ය මෙහෙම ඕනනම් අපිට ඕනනම් ඔව් දොඩම් ගෙඩිය ළඟින්ම කපන්න පුළුවන් මේ නෑ නෑ අපිට මෙහෙම පුළුවන් ගෙඩිය මෙහෙම ගලවලා ගන්න ලේසි මේක නෙවෙයි ඔව් එතකොට මේකේ අවාසි දෙකක් තියෙනවා හරිද එකක් මේ ගෙඩියගේ දවස් කීපයක් දැන් මේ ගෙඩිය වෙළඳ පොලේ තියෙනවනේ එතකොට මේ නැට්ටත් එක්ක තියෙද්දි ඒකේ අර තියා ගැනීමට කියන්නේ කාලය ටිකක් වැඩිපුර තියාගන්න පුළුවන් පුළුවන් මෙහෙමයි දොඩම් මේ දවස්වල දොඩම් කිලෝ 5000ක් වුණත් දවසට දෙන්න පුළුවන් සතියට ඕනනම් අපට ඕඩර් දාන්න අපට ඕඩර් දාන්න දෙන්න පුළුවන් අපට රුපියල් 20ක් 30ක් තිබ්බ නැති මොකද මේ කඩන කට්ටියන්ගේ වියදමයි වාහන වියදමයි තිබ්බනම් රුපියල් මේ 20ක් 30ක් තිබ්බ නැති ඔව් ඇත්තටම අද මම ඇවිල්ලා ඉන්න දොඩම් වගාවකට පොඩි කනගාටුවකුත් තියෙනවා මොකද මේ වෙනකොට විදේශීය රටවලින් දොඩම් ගෙන්නලා අපේ දේශීය දොඩම් වගාව දොඩම් ගොවිය විතර දොඩම් ව්‍යාපාරිකයා මේ සියල්ලම අනාථයටපත් වෙලා තියෙන අනාථ භාවයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හොයා බලන්නත් එක්ක තමයි අද මම ආවේ. ඔබ දකිනවා ඇති පාරතොට යනකොට පිට රටින් ගෙනාවු පිහෙත් ගහන ලද දොඩම් ඕන තරම් තියෙනවා ගන්න. ඉතින් ඒක නිසා අපේ දේශීය ගොවියෝ ඔබට පේනවා ඇති මෙතන මේ වගාවේ ගෙඩි ඇත්තටම ගහකින් කිලෝ 40-50 කඩා ගන්න තරම් විශාල ප්‍රමාණයකට මේ සැරේ දොඩම් හොඳටම හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේශීය දොඩම් වලට ඉල්ලුමක් නැහැ මේ දවස්වල මේ රටින් දොඩම් ගෙන්නෙවුවෙන් පස්සේ. ඉතින් ඒක නිසායි මම මේ වීඩියෝ එක ගේන්න තීරණය කරේ අපේ දේශීය දොඩම් කර්මාන්තය රැක ගන්න. ඇත්තටම මේව රැකගත්තොත් තමයි අපේ රටේ දේවල් අපේ මිනිස්සුන්ට කන්න දීලා ඇත්තටම මේ වගේ කිසිම වසවිසක් නැතුව හදපු දොඩම් තමයි මේ තියෙන්නේ. ඉතින් දේශීය ගොවීන් රැකගෙන මේ කර්මාන්තයේ මේ ගොවියෝ මේ ව්‍යාපාරික මේ සියලු දෙනාම රැක ගැනීම සඳහා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද මේවා රැකගත්තේ නැත්නම් අපිට මේ දොඩම් ගස් ටික නැති වුණා නම් හැමදාම පිටරකින් තමයි දොඩම් ගේන්න වෙන්නේ. ඉතින් ඇයි දන්නේ මේ පාලකයෝ මේවට මැදිහත් වෙලා මේ වගේ දේවල් නවත්තන්නේ නැත්නම් අපේ රටේ ඇපල් ගෙනාවට කමන්නේ මොකද අපේ රටේ ඇපල් හැදෙන්නේ නැහැ. හැබැයි දොඩම් හැදෙනවා. දොඩම් හැදෙන කාලේටවත් මේ වගේ දේවල් ගේන එක නවත්ත ගන්න ඕන. ඉතින් අපි අපේ වසන්ත අයියා ඉන්නවා සමීර ඉන්නවා ඒගොල්ලෝ දොඩම් බිස්නස් කරන්න ව්‍යාපාර කරන අතර දොඩම් ඉදමුත් මේගොල්ලන්ට තියෙනවා. ඉතින් වගාවලුත් තියෙනවා. ඉතින් ඒ ගිය වතාවේ මම ඔබට මතක ඇති ගිය අවුරුද්දේ මම අපේ වසන්ත අයියත් එක්ක එකතු වෙලා මේ දොඩම් වගාව සම්බන්ධයෙන් හොඳ වීඩියෝ දෙකක් ගෙනාවා. ඒකන්නේදී අපේ දේශීය දොඩම් වලට හොඳ ඉල්ලුමක් තිබුණා. මේ වතාවේ මේ දොඩම් වලට මොකද උනේ? මේ වතාවේ මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? අපේ වගේ රටවල් දියුණු කරන්න ඕන නම් මේ විදේශ රටවලින් ගෙන්නන දේවල් නවත්තලා අපේ දේශීය දේවල් වැඩි වැඩියෙන් වර්ධනය කරන්න ඕන. මේ දේවල් සියල්ල පිළිබඳව මේ වීඩියෝ එකේදී මම කතා කරනවා. අපේ රටේ අයටත් මේ වෙලා තියෙන දේවල් ගැන දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අපි සමීර ඉන්නවා වසන්ත අයියා ඉන්නවා ඒ දෙනත් එක්ක කතා කරලා බලමු මොකද්ද මේ දොඩම් වලට වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම පුංචි දෙයක් මතක් කරනවා මේ වීඩියෝ එක අපි සිදු කරන්නේ දවල් 2කට විතර. මේ වෙලාවේ ඉරට 70ක්මයි වගේ තමයි අවුව වැටෙන්නේ. ඉතින් වීඩියෝ එකේ සමහර තැන් හොඳට කතා කරගෙන යනකොට එකපාරම නවතිනවා. ඒ නවතින්නේ අවුව නිසා මේ ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මේ ෆෝන් එක හිර වෙන නිසා මේ විදිහට නවතින්නේ. කතාවේ හොඳම හරිය කියාගෙන යනකොට එකපාරම නවතිනවා. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහට වීඩියෝ එකේදී තනින් තන දක්නට ලැබෙනවා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන. නැත්නම් ඔබ හිතයි මේ කතාවේ හොඳම කොටස කියාගෙන යනකොට වීඩියෝ එක නවත්තනවා කියලා. අපේ channel එක තාම පොඩි channel එකක්. මේක ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ලොකුවට අපිට තාක්ෂණයක් සහ මේ වගේ දේවල් නැහැ. ඒක නිසා පොඩි පොඩි ගැටලු මතුවෙනවා. ඒ ගැනත් සමාව ඉල්ලනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. සමීර මේ ඇත්තට මේ ඉන්නේ මගේ මිත්‍රයෙක්. සමීර. ඉතින් සමීර මචං මේ වගේ ගෙඩි කඩද්දි අද වසන්ත අයියා තාම ආවේ නැහැනේ. ඔව්. තෝරන්න මොන හරි තියනවද ගෙඩි ඉද්දලාද පැහිලාද කොහොමද කියලා තෝරගන්නේ කොහොමද? මෙහෙම දෙයක් තියෙනවා නේද? මේක මේ ගෙඩිය කියන්නේ පාටක් තියෙන ෆිනිෂින් එකක්. ඔව්. එකක්. හරිද? අනික තමයි මේ ගෙඩිය මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලනකොට පොඩි එබෙන ගතියක් තියෙනවා පැහිච්ච ගෙඩිය. කියන්නේ හයිය ගතිය නම් පැහිලා මදි. මදි. ඔව්. හරිද? පොඩි එබෙන ගතියක් තිබුණොත් ඒක පැහිලා. අනික අපේ මේ ඇහැට පාටෙන් අපි හඳුනා ගන්නවා. ඔව්. දැන් මෙන්න මේක පැහිලා කියලා. මම හිතන්නේ හොඳ ගෙඩියක් පැහිලා. ඔව්. ඒක පැහිච්ච ගෙඩියක්. ඔව්. ඔව්. ඒක අපිට මේ පෙනුමෙන් කියන්න පුළුවන් පැහිලා තියෙන්නේ කියලා නේ. පැහිලා තියෙන්නේ කියලා. මේ දවස්වල ඔව්. ඉල්ලුම නම් ටිකක් අඩුයි ඉතින් නේද මේවට? ඉල්ලුම අඩුයි. අර රට දොඩන් නිසා ඔව්. ඉල්ලුම අඩුයි. නැත්තම් මේවා මෙච්චර මෙහෙම වෙනකන් තියෙන්න දෙන්නේ නැහැ කඩනවා. කඩනවා. මේ ඒවා දැන් අපේ කට්ටිය ඒ රට දොඩන් වල අර ලස්සනට ඔව් මේ පාටට රසට ඉතින් අපේ කට්ටිය ඒව තමයි බලන්නේ.
ගුණාත් මේ බලන්නේ අපේ නෑ ඒක අර දැන් පොත්තේ පාටනේ පිට කවරේ බලන්නේ කියන්නේ නේද? ඔව්. එතකොට මේක ඉතින් ඇත්තටම කිසිම වල්නාශක කුමිනාශක මේ රසායනික පොහොර ඔව් කිසි දෙයක්ම නැහැ. නෑ. ස්වභාවිකම තියෙන දොඩම් ගෙඩියක්. ඔව් වතුරවත් හරියට හරවන්නේ නැහැ මේවට. නෑ වතුරවත් නැහැ. ඔව් වස විස නැහැ. වසවිත නැහැ. ඔව්. එහෙම ඔව්. දොඩම් ගෙඩිය ළඟින්ම කපන්න පුළුවන් මේ නෑ නෑ අපිට මෙහෙම පුළුවන්. ගෙඩිය මෙහෙම ගලවලා ගන්න ලේසි මේ ක්‍රමේ. ඔව් ඔව්. එතකොට මේකේ අවාසි දෙකක් තියෙනවා. හරිද? ඔව්. එකක් මේ ගෙඩියගේ දවස් කීපයක් දැන් මේ ගෙඩිය වෙළඳ පොලේ තියෙනවනේ. ආ. එතකොට මේ නැට්ටත් එක්ක තියෙද්දි ඒකේ අර තියා ගැනීමට කියන්නේ කාලය ටිකක් වැඩිපුර තියාගන්න පුළුවන්. පුළුවන්. ආ ආ. එකක්. ඔව්. අනික මොකද්ද දන්නවද? මේ ගහ කියන්නේ ඔටෝම කප්පාදු වෙනවා. හා හා හා. දැන් මෙතන ගෙඩිය කපලා ගත්තාම ඔව්. මෙතනින් තමයි රිකිලි දාන්නේ ගහේ. හා හා හා. අර කඩලා ගත්තොත් ඒක එන්නේ නැද්ද? නෑ එතන ඉඳන් නැට්ට ඇතුලින් වේලෙනවා. වේලෙනවා. කපුතෙන් ගලවලා ගත්තාම. හා හා හා. හරිද? මේ දැන් මෙහෙම කපලා ගත්තාම එතනින් වටේට රිකිලි දානවා. හරි හරි. දලු දානවා. හා ගහ. හා. ඒකත් ඒ ගහ ඔටෝම කප්පාදු වෙලා. කප්පාදු වෙනවා. ඊගාට දැන් වහින කාලේ සෙට් වෙනකොට එහෙම මල් ඔව් දලු දාලා ඉතින් තමයි මල් හට ගන්න. මේක වෙනමම අපි මේ ගහ කප්පාදු කරන්න ඕනේ නෑ. හරි හරි හරි. ඒකත් ඉබේම කරගෙන යන දෙයක් නේ. ඔව්. නැත්තම් මේක ගලවලා ගත්තොත් අපිට පහසුයි ඉක්මනට වැඩේ ඉක්මනවා. ආ. නමුත් මේ ගහේ පැවැත්මටත් එච්චර හොඳ නෑ. ආ ආ. කපලම ගන්න ඕනේ ඒක. ඔව්. කපලා ගත්තාම ඒක ගන්න කෙනාට වෙළඳ පොලේ තියාගෙන මේ විකුණන කෙනාට කඩේක ඔව්. ඒක අර ප්‍රෙස් ගතිය තියෙනවනේ. ඒක කලේ පවත්තගෙන යන්න ගෙඩියක් තියාගෙන යන්න පුළුවන්. පුළුවන්. වේලෙන්නේ නැතුව. වේලෙන්නේ නැතුව. ඔව්. ඔව් ලොකුම රාස්සේ ඒ දෙකම ලොකුවටම බලපාන. බලපානවා. ඔව් ගහට ලොකුවටම බලපානවා මේ නැට්ටෙන් ගලවලා ගන්න එක. ආ ආ ආ. නැට්ට වේලෙනා ඒ ගලවපු තැනින්. ඔව්. එතකොට සමීර දැන් මේ වගේ මේ ගෙඩි දැන් මට පේනවා ඔයාලා තෝර කඩන්නේ. ඔව්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා දැන් සමහර ගෙඩි අතරම පැහිලා නැතුවත් ඇති කොහොමද දන්නේ ඒක? ඔව්. නැත්නම් එකටම පැහිනවලු කොහොමද ඒක තෝරන්නේ? නෑ මෙහෙමයි මේ නිරංජන්. මේක මේ සාමාන්‍ය වට දෙකකට විතර තමයි කඩන්න වෙන්නේ. ආ ආ. ඔව් එකපාරම ඔක්කොම පැහෙන්නේ ඔව්. නෑ. එකවර. ආ. හරිද? එන්න අපි අර ඒකේ පැහිච්ච ගෙඩි ටික තමයි බලන්නේ. ඊට පස්සේ අපි තව සතියක් විතර අරලා තමයි මේ ඊළඟ ටික කරන්නේ. ඔව්. එකවරම මේ කඩන්න අමාරුයි. එකවරම පැහෙන්නේ අර ඒ ගහේ හට ගන්න විදිහ තමයි අර. ඔව්. සමහර මල් කලින් ඇවිල්ලා දෙනවා. ඔව්. සමහර ඒවා පහු වෙනවා. ඔව්. එහෙම හැදෙන විදිහට තමයි කඩාගන්නේ. කඩාගන්නේ. නෑ ඇත්තට මේ ගහ ළඟට එනකන් මේ ගහේ තියෙන ගෙඩි ගන්නත් හොයන්න බෑ. මේ පොකුරේ පේනවා ඇති මේ ඔව්. ගෙඩි ගොඩක් තියෙනවා මේ වගේ. ඔව් තියෙන අනික තමයි මේ ගහේ මැද්දේ ගහේ මේ තමයි හොඳ කියන්නේ හොඳ ලොකු ගෙඩි ටික එහෙම තියෙන්නේ. ආ ආ මැද්දේ. ඔව් මැද්ද ලස්සර වෙන්න. ඒවා එහෙම තියෙනවා අර ටිකක් ඒකේ. එහෙම එකක් තියෙනවා මේ නොදැනුවත්ම එක කරන්න අපහසුයි මේ දොඩම් කැඩිලා. දැන් මේ දල්ලට වැඩිය මැදද පැහිලා ඒවා තියෙන්නේ එහෙම. ඔව් ගෙඩි ටික මැද ටික ගෙඩි ලොකුයි. ආ ආ ආ. මේ පේනවනේ. ඔව්. මේ ගෙඩි දැන් ඔය අගට වැඩියේ දැන් මේ තියෙන්නේ. දැන් මේවා ලොකු ගෙඩි. මේ අපි ගෙඩිය කරලා පෙන්නන්න. ඔව්. ගෙඩිය කඩන්න. ගෙඩි කඩන්න. ඔව්. දැන් මේ තියෙන හොඳ ඔව්. මැද තියෙන හොඳ ගෙඩි. ඔව් මේ තියෙන්නේ. මෙවුවා ලොකු ගෙඩි ගහේ මැද තියෙන්නේ. ආ. ඒක මෙහෙමයි මේ දොඩම් කඩනවා කියවට ටිකක් ඒක හැමෝටම කියන්නේ නුපුරුදු කෙනෙකුට කරන්න බෑ. ඔව් ඒකෙත් ඒකේ තියෙනවා කලාවක් තියෙනවා ඒකෙත් නේ. ඔව් ඔව්. හැමෝටම බෑ පැහිලා ගෙඩිය හොයාගන්න ඕනේ. මේක අපි ෆිනිෂින් එකක් බලනවා. ගෙඩිය. ඔව්. ඉල්ලක්දි නේ. ඔව්. අපේ පැහිලා කියලා මේ පාටයි. මේකේ මේ ලෙල්ල තුනී වෙලා තියෙන්න ඕනේ. පොත්ත. ඔව් දැන් තමයි ගෙඩි ලොකු වුණාට වැඩක් නැහැ ඒවා පැහිලා නෑ. ලොකු ගෙඩි තියෙනවා පැහිලා නෑ. ඔව්. මේ එහෙම ගෙඩිත් තියෙන අපිට. ඔව් ගහේ මැදට වෙන්න තමයි හොඳ. ඔව් හොඳ සරු ගෙඩි ටික තියෙන්නේ ගහේ මැදට වෙන්න. අගට වැඩිය. ඔව්. මේ ඔව් මේ ගහ ළඟට වෙනකන් හොයන්න බෑ. හොයන්න බෑ. දැන් ඔයාට මේ තාම මේ ඒක තමයි. ඒව තියෙන්නේ මේ හරියට ගන්න පුළුවන් නම් මං කඩලා පෙන්නන්නකෝ ගෙඩි ටික. කඩලා පෙන්නකෝ ගෙඩි ටික. හොයන්න අපහසුයි මේ ඔය ගහේ මැද තමයි හොඳම ගෙඩි ටික. හොඳ ගෙඩි ටික තියෙන්නේ. හරි හරි. මේ පාටත් එක්ක පැහිලා තියෙන්නේ. අපි ඒක අඳුර ගන්නවා පාටෙනුයි. එතන ගෙඩි මේ විදිලා නෙවෙයිද පාට වෙන්නේ? නෑ පැහැෙනවා මේ අර ෆිනිෂින් එකක් තියෙනවා පැහැෙනවා.
අවුවට. ඔව්. මේකට අවුව තමයි ඕනේ. මේ දොඩම් එකට ඔව්. දොඩම් වර්ගයට අවුව තමයි ඕනේ. අවුව තියෙද්දි ගෙඩි ඉක්මනට පැහැෙනවා ඉදෙනවා ඔක්කොම වෙනවනේ. ඔව්. අනික රසෙත් වැඩි. හෙවන තිබ්බහම හෙවන තියෙන තැන්වල එහෙම දොඩම් හැදෙන්නේ නැහැ වැඩි. ඔව් වැහි කාලෙට මේ දොඩම් ගෙඩියේ රස අඩුයි. පායන කාලෙට උදේට අවුව වැටෙනවා නම් දොඩම් ගෙඩියේ රසෙත් හොඳයි. පායන කාලේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේවා වතුර හරවන්න නැතුව එහෙම ගොඩක් තියෙනවා කියලා මට දැන් අපේ කතාවෙන් තේරෙනවා මේ වගේ. ඔව්. මේ වගේ ඉඩෝරෙමද මේ දොඩම් වගාවට ඕන. ඔව් මෙහෙ වතුරත් නෑ ඇත්තටම මේ දොඩම් හදලා තියෙන පැතිවල එහෙම වතුර පහසුකම් නැත. වතුර ඕනේ නෑ මේ වගාවට. ඒකනේ අපි මේ දොඩම් වගාවම මේ කට්ටිය කරන්නේ. ඔව්. වතුර ඕනේ නෑ. වාසි දෙකක් තියෙනවානේ. ලොකුම ප්‍රශ්නේ අලින්ගේ ප්‍රශ්නේනේ. ඔව්. දැන් අතට මේ මෙතනින් එහා අර කැලේ පැත්ත රක්විතේ තියෙන්නේ. ඔව්. ඒ රක්විතෙන් ඕන තරම් අලි මේ පැත්තට එනවා. එනවා. වෙන අලි වෙන කිසිම භෝගයක් කියන්නේ අනිත් සියලුම භෝග ආහාරයට ගත්තට ඔව්. දැන් මේ දොඩම් අලි කන්නේ ඒක ලොකු වාසියක්. ඔව්. එකක් වතුර අවශ්‍යතාවය නැත. අනික අලින්ගේ හානි නැහැ. දොඩම් වලට. හැබැයි තව පොඩි ගැටලුවක් තියෙනවා මේ රක්ෂිත අයින ඉන්නකොට වඳුරු ඊළඟෙන් තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඔව් මේකේ ගොඩක්ම දොඩම් වලට තව හානියක් තියෙන ඉත්තෑව වගේ. ඔව් ඉත්තෑව මේ ගෙඩි කනවා. ඔව්. දැන් සමීර මහත්තයා දැන් සමීර මචං ඔබ දැන් ඔයාලා මේ වගේ මේ වෙළඳපොළ ගැන දන්න අපේ වසන්ත අයියා හිටියනම් ගොඩක් මේ වගේ විස්තර අහගන්න තිබ්බා තමයි. ඔව්. මේ දැන් මේ රාණායනික දොඩම් එක්ක මේ වට තියෙන ඉල්ලුම ගැන ඔයාට අදහසක් තියෙනවද? වසන්ත අයියත් එක්ක නිතර ඉන්න හින්දා. නෑ. වසන්ත අයියා මේකට ඇවිල්ලා නැහැ. නැත්තම් මම වසන්ත අයියගෙන් තමයි මේ ටික ගන්න හිටියේ. ඔව් අද නෑ ගමනක් ගිහිල්ලා. ඔව්. මේ ඇත්තටම මේ පිටරට දොඩමුත් එක්ක මේකේ ඉල්ලුමත් අඩු වෙලා තියෙන්නේ. ඔව්. ගියසරේ ඇත්තටම ඔයාලා දොඩම් කැපුවේ මට මතකයි කිලෝ එකක් 200 ගානටද මන්දා ගත්තේ ඊඩමෙන්. ඔව්. බෑලා තියෙන්නේ පිටරට දොඩමුත් එක්ක. ඔව්. මේ මොකද අපේ කට්ටිය ඒක අර ලස්සනට තියනවානේ දොඩම් ගෙඩිය. අර පිටරට ගේන එක අනික තමයි මිලෙන් අඩුයි ඒ දොඩම්. 100ට ගෙඩි 4ක් 5ක් දෙනවා. ඔව්. ඉතින් ඒක ඉතින් වස විස වැඩි. ඔව් දැන් තමයි දොඩම් ගෙඩිය ගහේ තියෙන වැඩි කාලයක් මං හිතන්නේ කඩලා මේ කවුරුරි කනකන් ගෙඩිය තියෙනවා. ඔව් මාස 3-4ක් මං හිතන්නේ තියෙනවා. ඔව් ගහේ තියෙන්නේ මාස 2ක් විතර. ඔව් කඩලා තියෙන මාස 4ක් විතර. 4ක් විතර තියෙනවා. ඔව්. මේ ඒවට කල් තබා ගැනීමේ එක එක කෙමිකල් වර්ග යොදලා තමයි තියාගෙන ඉන්නේ. ඔව් ඔව් නැත්තම් නැවුවල මෙහෙට එන්නම මාස ගණක් යනවනේ. ඔව් ඒ ඇවිල්ලත් මාස 2-3ක් නෙවෙත් තියෙනවනේ. ඒත් නරක වෙන්නේ නෑ. ඒ නිසා මේ වගේ ඉල්ලුම මිල බහැලා තියෙන්නේ. මේ දොඩම් වල. ඔව්. නැත්තම් මේ දොඩම් තියෙන කාලේ මේ දොඩම් පැහැෙන කාලේ. ඔව්. මේ අප්‍රේල් මාර්තු අප්‍රේල් කියන්නේ හොඳටම දොඩම් කැඩෙන කාලේ. ඉතින් ඒ කාලේ ඇත්තටම අපේ බලධාරීනුත් දැනගන්න ඕනේ මේ වගේ ලංකාවේ ඒවට තැනක් දෙන්න නම් ඒ වගේ කාලෙට ඒවා ගේන එක ටිකක් සීමා කරන්න ඕනේ. සීමා කරන්න ඕනේ. අපිට මෙහෙ නැති කාලෙක නම් ඔව්. එහෙම කමන්නේ නැහැ. ඔයාලා දැන් මේ දොඩම් අවුරුදු ගානක් එක්ක බිස්නස් කරනවා වතු ඉඩම් කීපයකට ගිහිල්ලා ලොකු ප්‍රමාණයක් ගැන අවබෝධයක් තියෙනවනේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ අත්දැකීම අනුව මේ දොඩම් ගෙඩි ගහකින් හොඳට සාමාන්‍යයෙන් තියෙන ගහකින් ගෙඩි කිලෝ කීයක් විතර ගහකින් කඩා ගන්න පුළුවන්ද? අත්‍තරම කිව්වොත් හරියට ගහක කැඩෙනවා කිලෝ 50කට කිට්ටුව කැඩුවා හැකි. එහෙමද? ඔව්. කඩන්න පුළුවන්. ඔයාලට ඉතින් මේ නම් වෙනම කියන්න ඕනේ නැති මං හිතන්නේ. සාමාන්‍යයෙන්. ඔව් දැන් මේ ගහෙත් මේ හොඳට ඒ වගේ ඔව් ඔයාලට දකින්නකොටම හිතාගත්තා කියලා වට. ඔව් ඔව්. ඈ? ඔව්. මේ ගහේ මේ ගහම වටටම තියනවානේ. ඔව්.
ඔව් ගොඩක් සාමාන්‍යයෙන් ඉතින් ඔය දැන් මේ මුරේට කඩන්න පුළුවන් හොඳ සයිස් එකද තියෙන්නේ? ඔව්. මේවා පැහිලා තියෙන්නේ. පැහිලා තියෙන්නේ. දැන් පැහෙන කාලේ හරි. ඔව්. එතකොට දැන් අපි ඔය වගේ ගස් සාමාන්‍යයෙන් ඉතින් ලොකු ප්‍රමාණයක් අක්කරයක විතර හැදියාගෙන ගොඩක් පුළුවන්. අක්කරයක මම හිතන්නේ 1000කට කිට්ටුව හදන්න පුළුවන් ගස්. එතකොට සමීර ඔයාලගේ අත්දැකීම අනුව මේ අක්කරයකින් විතර සාමාන්‍යයෙන් කොච්චරක් විතර ගෙඩි කඩන්න පුළුවන් මට්ටමක් තියෙනවද? මෙහෙමයි මේ මචං. ගෙඩි කියන්නේ කිලෝනේ අපි ගන්නෙ. ඔව්. කිරලා ගන්නෙ. එතකොට අක්කරයකින් කියන්නේ සමහරක් ගස් වලින් කිලෝ 40 50 කැඩුව හැකි. හැබැයි සමහරක් ගස් වලින් කිලෝ 5 10 කැඩෙන ගසුත් තියෙනවා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඉතින් අක්කරයකින් කොහොමත් කිලෝ 1500කට එහා යන්න පුළුවන් අර ඒ ගස්වල අර සරුභාවයත් එක්ක වෙනස් වෙනවා හැබැයි ඉතින්. ඔව් සාමාන්‍යයෙන් සමහර ඉඩමකින් කිලෝ 1000ක් 1500ක් කඩුවට සමහර ඒ වගේ 3000 කඩන්න පුළුවන්. ඔව් එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ ගහේ සරුභාවයත් එක්ක නඩත්තුවත් එක්ක. එතකොට මේ සාමාන්‍ය අලුත හදපුවාගේ ටිකක් අඩුයි. ඔව් එහෙම වෙනස් වෙනවා ඉතින්. ඔව් කිලෝ ගාන. ඔව් සාමාන්‍යයෙන් හොඳට සරුවට තිබුණු ගහක කිලෝ 40ක් කට එහා යන්න පුළුවන්. පුළුවන්. දැන් මේ අතර මේ ගහේ බැලුවොත් එහෙම ගෙඩි 200ක් විතර 100කට 200කට වැඩිය තියෙනවා මේ ගහේ. ඔව් එහෙම තියෙනවා. එතකොට මේ එහෙම නැති ගසුත් තියෙනවා ඉඳලා හිටලා. ඔව් දැන් මේ වගේ පොඩි ගස් බැලුවොත් එහෙම මේ වගේ ගෙඩි 30 40කට වැඩිය නෑ. ඔව් දැන් මේ ගහ සාමාන්‍යයෙන් කිලෝ 40කට කිට්ටුව සම්පූර්ණයෙන්ම කැඩුණොත් කැඩෙනවා. අර පේනුමෙන් අඩුයි. ඔව් මේක බරෙන් වැඩිනේ. ඔව් ඔව් මේ දොඩම් ගෙඩිය අර රට දොඩම් වගේ නෙමෙයි මේක බරෙන් වැඩි. ඔව් මේ දොඩම් ගෙඩිය. සාමාන්‍යයෙන් අපි ගෙඩි 3-4ක් දැල්ලන්නේ කිලෝ එකකට වගේ 4ක් විතර. කිලෝ එකට ගෙඩි 4ක් 5ක් වගේ තමයි අල්ලන්නේ. ඔව් මේ මේක පෙනුමෙන් අඩු වුණාට දැන් මේ ඔක්කොම ගහම කැඩුනොත් කිලෝ සාමාන්‍යයෙන් 40කට එහා යන්න පුළුවන්. ඔව් එහෙම. ඔව් සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැහැ මේවා අර කොළත් නිසා වැහිලා තියෙන්නේ. ඔව් ගහ වටම තියෙනවනේ දැන්. මේ ගහ මෙහෙ තව මෙහෙම යන්න තියෙනවා. ඔව් එහා පැත්තේ තියෙනවා. ඔව් මේ ගහ තව මෙන්න මේ ලොකු මේ එක ගහ මේ. ඔව් මේ තියෙන්නේ. ඔව් ඒක හරි. ඔව් එහෙම වට කැරකෙනකොට මේක බරෙන් වැඩි. අර මේ පිටරට දොඩම් වගේ නෙමෙයි. ඔව් ගාන මේ බරෙනුත් වැඩි ගුණෙන් රසෙනුත් වැඩි. ගුණේ නම් හොඳටම තියෙනවා ඉතින් මේ අර රස විස නැති නිසා. ඔව් C විටමින් තියෙන දොඩම් වල. ඔව් සාමාන්‍යයෙන් අර අවුරුදු මාස 6න් පස්සේ කුඩා ළමයින්ට කැම දෙන්න පටන් ගන්න අයට උනත් දෙන්න මේක කිසිම අගුණයක් නැහැ. කිසිම වස විස නැති හින්දා. ඔව් තෙල් පොහොර කිසිම දෙයක් නැහැ ඇත්තටම. රටින් එන ඒ වගේ නම් ඇත්තටම ගොඩක් කෙමිකල් තියෙනවා. ඉතින් මේවා අපි වගකීමෙන් කියන්නේ මේවට මුකුත්ම දාලා නැහැ. ඔව් මේකට මට මේ වගාවේ අර හිමිකාර මහත්තයාගෙන් අහද්දී මට එතුමා කිව්වා මේකට අර මල් අල්ලන කාලෙට පොඩි කුමිනාශකයක් ගහනවා මේ සර අඩු එකක් ඒකත් ගහන්නේ ඒකත් කලාතුරකින් ගහන්නේ කියලා කිව්වා. ඒ හැරෙන්න වෙන අමතර කිසිම වියදම් පැත්තෙන් අඩුයි. ඔව් වියදමක් නැහැ ඇත්තටම. මේකේ පොඩි මහන්සියකට තියෙන මේ කැලේ මර්ධනය කරගන්න ඕනේ. ඔව් ඒ කැලේ තිබුණොත් අර ඉත්ත හානිය එහෙම ඔව් තියෙන්න පුළුවන්. කැලේ මර්ධනය කරගන්නවා නම් ගහ කප්පාදු කරගන්න එච්චරයි ඉතින් මේකේ. මොකුත් ලොකු දෙයක් නැහැ මේ වියදම් පැත්තෙන් අවමයි. එතකොට සමීර මචං දැන් ඔයාලගෙන් දොඩම් කවුරුත් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔව් අපි වසන්ත අයියව සම්බන්ධ කරගන්න කියලා අපි කියමුද අපේ අය කොහොමද මේ ගත්තොත් ඔව් අපේ ෆෝන් නම්බරයක් අපි දාමු අපිට අපි දොඩම් මිලදී ගන්නවා ඔව් ඒ කියන්නේ දොඩම් දෙනවද මිලට දෙනවද අපිට දැන් කාගේ වගා කරලා තියෙන කෙනෙක් අපිට ගන්නත් අපි ගන්නවා ඒ අරන් කියන්නේ අපේ අවශ්‍යතාවය තියෙනකට වෙළඳ පොළට මාකට් එක වෙළඳ පොළට අපිට දෙන්නත් පුළුවන් ඕනම කෙනෙකුට. ඉල්ලන ප්‍රමාණයක් දෙන්න පුළුවන් අපිට. ඒ දවසට ඕන කිලෝ ප්‍රමාණය. අපිට කතා කළොත් අපි ඉල්ලන ප්‍රමාණය දෙනවා. ඔව් ඔයාලගෙන් කිලෝ 100ක් 200ක් 500ක් කරිල්ලොත් අපිට දෙන්න පුළුවන් ඕඩර් එකට. පුළුවන් දෙන්න පුළුවන් කිලෝ 500ක් හරි ඊට එහා හරි 1000ක් කරවත් දවසට දෙන්න පුළුවන් අපිට. ඉගෙන ප්‍රමාණය දෙන්න පුළුවන්. අපි වසන්ත අයියාගේ නම්බර් එක දාමු මේක අපි වසන්ත අයියාත් එක්ක ගේමනේ වීඩියෝ එකක් ගෙනාවා මේක නෑ. ඔව් අද අයියා නෑනේ මේ ගමනක් ගිය නිසා. ඔව්. අපි බලමු මේ නම්බර් දාමු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දොඩම් ගන්න හරි දොඩම් දෙන්න හරි දෙතරම කතා කරමු. ගන්න නම් හැබැයි
මේ ආසන්න ප්‍රදේශයකින් තමයි ගන්න ඕන නම් ගන්න රාජාංගනේට ආසන්න ප්‍රදේශයකින්. ඔව් අපිට ටිකක් අර දුර නේ අපිට මේ දොඩම් තියෙනවා ඇකිලෙන්න ඕනේ. සාමාන්‍ය මෙහි ඔබතුමාලාට දන්න විදියට ඉඩම් කොච්චරක් විතර තියෙනවද මේ පැත්තේ? මෙහි ඉඩම් කියන්න බැරි තරමට තියෙනවා අක්කර මං හිතන්නේ 4500ක්. එහෙම තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දොඩම් ඕන තරම් දෙන්න පුළුවන් මේ. දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කඩන වතුම තියෙනවා මේ අක්කර 100ක් 150ක්. එහෙම තියෙනවා. කඩන්න නැති වතුත් තියෙනවා ඒ වගේ. ඔව් ඒ කියන්නේ අපි දන්නේ නැති වතුත් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම අක්කර 100කට එහා ඇති. ඔව්. අක්කර ඔක්කොම 4500ක් ඇති සම්පූර්ණම. ඔක්කොම අක්කර 4500ක් ඇති. හරි හරි. ඒ වසන්ත අයියත් එනවා නේද? ඔව් අද අයියා එනවා පරක් වෙලා එනවා කිව්වේ. එනවා ඔන්න එනවා. දොඩක් දෙයක් ගමනක් ගියා කියලා. දැන් මේ වසන්ත අයියකට චුට්ටක් අහලා බලමු විනාඩි කිහිපයක්. වසන්තයේ දැන් අපි සමීරයි මමයි දෙන්න දැන් ගොඩක් වෙලා කතා කරා. දැන් ඔයා හිතන්නේ මෙච්චර වෙලාවක්. දැන් යාවේ ඊට පස්සේ ඉතින් මේ දොඩම් අපි ගිය වතාවේ වීඩියෝ එකක් දැම්මා. ඔව්. ඒක ලොකු ප්‍රතිචාර කියනවා. ඉතින් මේ වතාවේ අපේ දොඩම් වලට මොකද වෙලා තියෙන්නේ? විදේශීය දොඩම් එක්ක අපිට තරඟ කරන්න ටිකක් අමාරුයි. මිල අඩු වෙලා තියෙනවා කියනවා. එතකොට කොහොමද ඒ ගැන කියලා ඒ පොඩි ප්‍රවේශයක් ගමුද ඒකට? මෙහෙමයි දොඩම් ගොඩාක් කෙනෙක් කතා කරන්න තියෙනවා. දොඩම් සම්බන්ධව. දොඩම් මේ සැරේ පළදා හොඳට තියෙනවා. මේ ගස් වලින් ඔබතුමාට බලා ගන්න පුළුවන්. එතකොට දොඩම් වල මිලේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දොඩම් ලංකාවේ දොඩම් තියෙනවා මේ වෙනකොට. ලංකාවට බිබිලේ තියෙනවා. එතකොට මෙහෙ තියෙනවා. බිබිලේ හා මෙහෙ දොඩම් වල දොඩම් බිබිලේ දොඩම් නම් දෙන්න බෑ කියලා ආරංචිය තියෙන්නේ. බිබිලේ දොඩම් රුපියල් 50ක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔව් ඒකෙත් මේ ක්වොලිටි වලට තමයි ඒකේ මිල යනවා කියන්නේ. මේ පොඩි ක්වොලිටිය 50ට යනවලු, ඊළඟ ක්වොලිටිය 70ට යනවලු, 80ට යනවලු කියලා ආරංචියක් තියෙනවා. මොකද ඒක රටින් ගෙන්නලා තියෙනවා මේ සැරේ දොඩම් ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා දොඩම් විකුණන්න බෑ. මේ රට දොඩම් තමයි කට්ටිය ගන්නෙ. පාරිභෝජනයට ගන්නෙ රට දොඩම්. ඒකින්ද මේ දොඩම් විකුණන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අවශ්‍ය දොඩම් ප්‍රමාණය අපේ රටට ඇති වෙන්න තියෙනවා. ඔව් එතකොට ඔව් දේශීය දොඩම් තියෙනවා. නමුත් පිට රටින් ගෙනල්ලා දොඩම් හැමතැනම ඔය මේ දැන් මේ ගමේ කඩවලත් මේ දොඩම් තියෙනවා මේ රට දොඩම්. ඔව්. ඉතින් ඒක නිසා දොඩම් විකුණන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මිලේ ප්‍රශ්නයක් ලොකුවටම තියෙනවා. ඔව්. අනික ලංකාවේ තියෙන දොඩම් ඇත්තටම ලංකාවට ඇති. ඔව්. පිට රටින් ගෙන්නන්න හේතුවක් නැහැ. ඒ ගෙන්නන හේතුව අපිටවත් තේරෙන්නේ නැහැ මොකද්ද කියන ප්‍රශ්නේ. ඔව්. ඒකේ ගුණාත්මක භාවය වැඩිද? මේකේ ගුණාත්මක භාවය අඩුයිද? අපි දන්න විදියෙන් නම් මේක නියම පැණි දොඩම් සිංහල පැණි දොඩම් කියන්නේ මෙව්වට මේකේ ගුණාත්මක භාවය තියෙනවා. ඔව්. එතකොට ගෙන්නන්න කිසිම උවමනාවක් නැහැ. අපි ගෙන්නන්න ප්‍රශ්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් රටකට ගෙන්නන්නේ රටට අත්‍යවශ්‍ය නිසානේ. ඔව්. නමුත් ලංකාවට අත්‍යවශ්‍ය කියලා එකක් නැහැ මේ ලංකාවේ දොඩම් තියෙන නිසා. නැති කාලේට ගෙනව නම් ප්‍රශ්නයක් නැහැ. ඔව් අපේ රටේ සමුතුම මිනිස්සු ඉන්නේ මොකද මේ ලුණු හැදෙන කාලේට ලුණු ඔව්
එතකොට දැන් ඇත්තටම ඇපල් වගේ දෙයක් ගෙනාවට කමන්නේ අපේ නැති. අපේ නැති නිසා. ඇපල් ගෙඩියක් දැන් ඔය දොඩම් සයිස් ඇපල් ගෙඩියක් කමන්නේ රුපියල් 200 300ක් වෙනවා. ඔව් දැනට උපරිම මිල බහැලා තියෙන දොඩම් වල. සාමාන්‍යයෙන් දොඩම් හොඳ මාකට් එක රුපියල් 150ටවත් දෙන්න බැරි මට්ටමක තියෙනවා දැනට. ඔව් ලොකු ප්‍රශ්නේ අපිට වතුව ලින් කතා කරලා කියනවා දොඩම් කඩන්න කියලා කීයට හරි ඒත් කඩලවත් දෙන්න බෑ මහත්තයා මොකද මේ දොඩම් ඒ තරමට රටින් ගෙනල්ලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් මේවා දැන් අපට රැක් ගන්න ඕනේද මේ ගස් ටික රැක් ගන්න ඕන මේ පෑවිල්ල අධික පෑවිල්ල තියෙනවා. ගස් රැක් ගන්න ඕන මේ ගොයියෝ රැක් ගන්න ඕන. ඒක නිසා අපි මේ දොඩම් ගස් වල දොඩම් අස් කරන්නේ. නැත්තම් මේ දොඩම් සාමාන්‍යයෙන් මැයි මාසේ වාගේ වෙනකොට තමයි මේ ලංකාවේ දොඩම් ඉවර වෙන්නේ. ඒ වෙනකන් තිබුණා මිලක් යනවා මේව තියන්න බෑ. පැහිලා තියෙන මේ ඔබතුමාට පේනද කහම කහ පාටලා තියෙන්නේ. ඔව් මේ නියම දොඩම් පැහිලා දොඩම් ඉතින් මේ අධිකව තියෙන මේ ගස් ටික රැක් ගන්න බෑ මොනවා කරන්නද මොකද මේ කන්නේ මිල නැති වුණත් ලබන කන්නේ මිලක් යයි කියලා බලාපොරොත්තුෙන් ගොයියෝ මේ දොඩම් ටික දෙන්නේ. ඔව් ගස් අයින් වෙන්න ඕන මොකද ගස් වලට බර වැඩි මොකද පෑවිල්ල සැරයි උෂ්ණත්වය අධිකව තියෙනවා. ඒතකොට ගෙඩි වැටෙනවා. මේ අනික හානි තියෙනවා සත්තුන්ගෙන් ඉත්තෑව කියන උන් කාලා තියෙනවා ඔබතුමා දකින්න ඇති. ඉත්තෑව කාලා තියෙනවා. ඉතින් ඒකින්ද ගොයියට අසාධාරණයක් වෙනින්ද අපි කඩන්නේ මොකද ගස් ටික රැක් ගන්න ඕන නැකින්ද ප්‍රධාන හේතුව. නැත්තම් මිලක් නැහැ. මේ දොඩම් ගෙඩිය සාමාන්‍ය රුපියල් 20ක්වත් දෙන්නේ නැහැ. ලංකාවේ මොකද මේ දොඩම් ගෙඩිය රුපියල් 50ට 100ට යන්න ඕන. 100ට 70 80 100 අතර යන්න ඕන හොඳ ලොකු දොඩම් ගෙඩියක්. මේ අරවා 100ට 200ට 8 7 6 කියලා බෝඩ් ගහලා දෙනවා. මම දැක්ක මේ ළඟක් තියෙනවා හැබැයි ගහලා. ඉතින් එහෙම දොඩම් ගේන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඒ ප්‍රශ්නේ මට නම් තේරෙන්නේ නැහැ ඉතින්. ඇත්තම කතාව මට තේරෙන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ඔව්. ගේනවද කියන්න අපි දන්නේ නැහැ. ගේන්නේ කවුද ගේන්න හේතුව මොකක්ද කියලා ප්‍රශ්නේ දන්නේ නැහැ. ඇපල් නේවත් ගෙනාවට කමක් නැහැ. ඇපල් ගෙනාවට කමක් නැහැ ලංකාවේ හැදෙන්නේ නැති නම මේ දොඩම් හැදෙනවනේ බලන්න මේ දොඩම් වල ලස්සන තියෙන ෆිනිෂින් එක. මේ දොඩම් ගෙඩිය මේ ගොයියට සාධාරණයක් වෙන්න වෙළඳපළට ගන්න එක්කනට සාධාරණයක් වෙන්න විකුණන්න තියෙන්න ඕන. ඉතින් ඒක විකුණන්න බෑ මේ දොඩම් මේ රටින් ගෙන්නලා තියෙන්නේ. ප්‍රධාන කාරණාව රටින් කාරණාව. නැත්තම් ලංකාවේ දොඩම් වැඩිපුරක් තියෙනවා මේ කාලෙට වැඩිපුර තිබ්බත් මෙච්චර මිල බහින්නේ නැහැ. මොකද මේ පෑවිල්ලක් තියෙනවා අධික පෑවිල්ලක් තියෙනවානේ මේ මුළු ලංකාවට අධික පෑවිල්ලක් තියෙනවා. ඒකත් එක්ක මේ දොඩම් මේ පරිභෝජනය වැඩි වෙලා තියෙන්නේ. නමුත් මේකට නෙවෙයි ඉල්ලුම තියෙන්නේ. අරක ලස්සනයි කහපාටයි ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඒක ගන්නවා කට්ටිය. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පරිභෝගයේ එකට පන්නන්නේ ඒකයි. දැන් මේ විදිහට නැතුව අපි දැන් හිතමුකෝ ඔබ කෙනෙකුට මේ දොඩම් ඕන අපේ දේශීය දොඩම් ඕන කරනවා. ඔව්. එහෙම වුණොත් ඒක සම්බන්ධ කරගන්න ඔබතුමා කොහොමද දෙන්න පුළුවන්ද කොයි වගේද ඒ ගැන කිව්වොත්? මෙහෙමයි දොඩම් මේ දවස්වල දොඩම් කිලෝ 5000ක් වුණත් දවසට දෙන්න පුළුවන්. සතියට ඕනනම් අපට ඕඩර් දාන්න. අපට ඕඩර් දාන්න දෙන්න පුළුවන්. අපට රුපියල් 20ක් 30ක් තිබ්බ නැති මොකද මේ කඩන කට්ටියන්ගේ වියදමයි වාහන වියදමයි තිබ්බනම් රුපියල් මේ 20ක් 30ක් තිබ්බ නැති. ඔව්. ඉතින් ඒක නිසා ලොකු කොමිස් බලාගෙන අපි වැඩ කරන්නේ දැන් මේ දවස්වල වැඩ කරන්නේ ඇත්තටම කුලියට වගේ. මොකද අපි අපේ රස්සාව තියෙන දොඩම් කන්න එක තමයි අපේ රස්සාව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගොයියෝ ටික කොට දාන්න ප්‍රධාන හේතුව මොකද දැන් වටේ කෝල් දවසට කෝල් 25 30ක් එනවා. ඒක නිසා මේ දොඩම් ටික කඩන්න ඕන. දැන් මෙතන මේ වත්තට ඇවිල්ලා ඉද්දි කෝල් 6 7ක් ආවා. ඔබතුමා දකින්න නැති. කෝල් 6 7ක් ආවා. ඒ කට්ටියන්ට ඉතින් දවසින් දවස ඉල්ල ගන්න එක තමයි තියෙන්නේ. මොකද මේ වත්ත ඉවර කරලා දාන්න ඕන. මොකද මේ වත්තේ අපි එක දවසකට කඩන්නේ කිලෝ 500ක් 600 වැඩි කඩන්න බෑ. මොකද වෙළඳපොලක් නැහැනේ ඇත්තම ප්‍රශ්නේ. ඔව් වෙනදා කිලෝ 300 400 500 ඉල්ලන කට්ටිය දැන් ඉල්ලන්නේ කිලෝ 100 80 60 70 තමයි ඉල්ලන්නේ. වෙනදා කිලෝ 20 පෙට්ටියේ මේ කෑල්ලක් ගහපුවාම එයා කෑලි 5ක් දාන්න කිව්වොත් දැන් ඉල්ලන්නේ එකයි. අර රට ඔව් විදේශ මේ පිට රටවල දොඩම් ගෙනල්ලා කට්ටිය ඉල්ලන්නේ ඒකලු මේක ඉල්ලන්නේ නැහැ කියලා එයාලම කියනවා. ඔව් එයාලා එතකොට ඒ ඉල්ලද්දුමුත් මිල ප්‍රශ්නයන් නිසා තමයි අපි කඩන්නේ නැති. මොකද වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය අපි සපයන්න ඕනේ. ඊට එහා සපයුවොත් එහෙම එයාලට ගන්න ක්‍රමයකුත් නැහැ. එයාලට විකුණන්න ක්‍රමයකුත් නැහැ. අපිත් අනාතයි, ගොයියත් අනාතයි, වෙලෙන්දත් අනාතයි. ඒක නිසා මේ වතු සුද්ධ කරේ නැත්නම් ඔයාලා ඊගාසරේ ඔයාලට දොඩම් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. මේවා පළදාව නැහැනේ. මැස්සෝ එනවා. එතකොට සුද්ධ කරගන්න මේ කට්ටිය කුලියට සුද්ධ කරන්නේ මේවා. කුලියට සුද්ධ කරන ඒ කට්ටියන්ට සාධාරණයක් වෙන්න ඕන. අපට සාධාරණයක් වෙන්න ඕන. පාරිභෝගිකයටත් වෙන්න ඕන. වෙලෙන්දරත් වෙන්න ඕන. ඒකින්ද සාධාරණයක් වෙන විදිහට මේ අපි බඩු ටික දෙන්න පුළුවන් අපිට ඕන ප්‍රමාණයක් දෙන්න. කිලෝ 5000ක් හරි ඉල්ලුම තියෙන. මේ දවස්වල ඉතින් ඇත්තම කතා කරොත් ඉල්ලුමක් නැහැ. රට දොඩම් හින්දා ඉල්ලුමක් නැහැ. හොඳයි මට හිතන හැටියට දැන් තව ඉස්සරහට නම් ලැබුවෙන එක නැවතිලා අරෝම වෙලා ඕ මේ ලෝ ඒව එතකොට මෙහෙ දොඩම් ඉවරයි. මැද පෙරදිග යුද්ධය නිසා
නතර වෙන්න විදිහක් නෑ මහත්තයා. මේ වෙනකොට ලංකාවට මන් දැනුවත්ව මේ මාසෙ වෙනකන් දොඩම් ගෙනල්ලා තියෙනවා. ඔව්. මං ඒ දැනුවත්ව බලධාරීන්ගෙන් හොයලා බලන්න ඇත්තද නැත්තද කියලා. මොක හේතුවර ගෙනල්ලා තියෙනවද දන්නේ නැහැ. ඔව්. මේ මාසෙ වෙනකන් දොඩම් තියෙනවා ලංකාවේ. ඔව්. මට මං අවුරුදු 16ක් 17ක් දොඩම් කඩන්නේ මේ. මට හොඳ අත්දැකීමක් තියෙනවා ගෙනාපුවාම ඊට පස්සේ අපි YouTube එකේ ගහලා බලන්න ඕනෙක් කෙනෙක් දන්නවා YouTube එකේ ගහලා බලපුවම තියෙන ගානයි විග්නිත් ගන්න ගානයි ඔක්කොම වැටෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කට්ටියන්ට දැන් මේ කට්ටියක් දැනුවත් වෙලා තමයි මේ දොඩම් දෙන්නේ. නැත්තම් මේ කට්ටියන්ට මේ දොඩම් මේ වෙනකොට රුපියල් 180ට 200ට 250ට වත්තෙන් අපිට කඩන්න පුළුවන්. හරි එහෙනම් වසන්තයි බලමු අපේ පාලකයන්ට මොලේ පෑදිලා මේ වතාවේවත් මේ දේශීය ගොවියා රැකගන්න අදාළ දේවල් කරයිද කියලා. කවුරු ගෙන්නනවද කියලා අපි දන්නේ නැහැ. පාලකයෝ ගෙන්නනවද, ව්‍යාපාරිකයෝ ගෙන්නනවද, ආණ්ඩුවට විරුද්ධව ගෙන්නනවද මොනවද කියන අපි දන්නේ නැහැ ඒවා. නෑ ඇත්තටම මොකක් වුණත් කමන්නේ මේ ඔව් මේක හොයලා බලන්න ඕන වැඩ. මොකද ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පාරිභෝගිකයට නෙමෙයි ගොයියට. ඔව්. ගොයියට සාධාරණ මිලක් හම්බුණා නම් ප්‍රශ්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඇත්තටම දොඩම් රටින් ගෙන්නන්න කාලයක් තියෙනවා. ඒ රටේ හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ ඒ කාලේ අපේ රටේ වගේ. ඔව්. ඒක නිසා මේ හොඳට පාලකයෝ හරි ගෙන්නන කට්ටිය හරි මොණයන් කෙනෙක් හරි ලංකාවේ දොඩම් නැති කාලයක් තියෙනවා. ඒ කාලේ රටින් ගෙනාවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය හින්දා ගෙනල්ලා දෙන්න ඕන. දැනට මේ කාලේ ලංකාවේ දොඩම් ඇති වෙන්නම තියෙනවා. ඒක නිසා මේ කරපු වැඩේ කැතයි. කවුද කියන දන්නේ නැහැ. වගකිය යුත්තේ මේකට විසඳුමක් දෙන්න. එතකොට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඇත්තටම දේශීය දේ අගයන්න ඕන. දේශීය දේ අගයනවා කියලා තමයි මේ කීවේ නම්. ඔව්. ඔයකේ මොකක්ද කියලා දන්නේ නැහැ. අර්ථය දන්නේ නැහැ. අර්ථය දන්න කට්ටිය තමයි දන්නේ. ඒකින්ද පිටින් කවුරු කරනවද දන්නේ නැහැ. එහෙමද කියන්නත් බෑ. හොඳ දෙයක් කරන්න, හොඳ වැඩක් කරන්න. එතකොට රටේ ඉන්න පාලකයන්ඩයි, ගෙන්නන කට්ටියන්ඩයි හොඳ අවබෝධයක් හම්බ වෙයි. කොහොමදත් මේ හොඳ වැඩක් කරොත් තමයි හොඳ දෙයට හොඳ ප්‍රතිචාර තියෙන්නේ. නරක වුණොත් කාට වුණත් නරක තමයි ඉතින්. ඔව්. හරි එහෙනම් වසන්තයි ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වෙලාවේ මේ ගිනි අවුවේ මගෙත් එක්ක මේ කතාවට සහභාගී වුණාට. අපේ කැමරාවත් කීප වතාවක් හිර වුණා අවුවට. බලමු අපි මේ වගේ දේශීය දේවල් අගය කරන කවුරු ඉන්නවනම් ඔබතුමාගේ නම්බරේ මම දාලා තියෙනවා. ඒකට කෝල් කරලා අවශ්‍ය දේවල් ඔබතුමාගේ දොඩම් ලබා ගන්න කැමති අය ඉන්නවනම් ඒ දේවල් එක්ක ඔබතුමා සම්බන්ධ වෙන්න. ඔව් ඔබතුමාටත් ස්තුතියි. මොකද මේක රටට දැනගන්න මේ වගේ වැඩසටහනක් කරන එක මොකද ලොකු දෙයක්. අපේ පැත්තෙන් කෙසේ වෙතත් ගොයියොන්ගේ පැත්තෙන් සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් අපිට ඒ ඇති. එතකොට තමයි රටක් ගොඩ නැගින්නේ. එතකොට තමයි පාරිභෝගිකයට හොඳ. දැන් මේකේ ඇත්තටම දේශීය දොඩම් ගෙඩිය විටමින් වර්ග ගොඩක් තියෙනවා. ඒක දන්නව ඇති. මේකේ විටමින් වර්ග ගොඩක් තියෙනවා. ඒක නිසා මේක කුසි රසායනික කිසිම දෙයක් අඩංගු නැහැ. මේවා නිකන් හැදෙන්නේ. මේකට වතුර ටිකක් විතර අවශ්‍ය වෙන්නේ. අධික වතුර ඕනෙත් නැහැ. ඒක නිසා මේක ඇත්තටම හැම ලෙඩකටම හොඳයි මේක. ඔව් මේ කොරෝනා කාලේ මේක C විටමින් තියෙනවා කියලා C විටමින් පාවිච්චි කරන්න කියලා අධික මිලකට ගියා. ඒ වෙලාවේ අපි මේ මහත්තුරුන්ගේ ගෙවල් වලට ආවේ අපි බයෙන් ආවේ. මොකද මේ කට්ටිය රැකෙන්න ඕන අපිට රැකෙන්න ඕන නිසා. නමුත් අපි දොඩම් ඒ වෙලාවේ දුන්නා. මේ ඇත්තටම දේශීය දේ අගයන්න ඕන. මේ ගුණාත්මක භාවය වැඩි. ඔව් ඔබට සුබ දවසක්. මේ ඔබතුමා මේ වගේ වැඩසටහන කරන එක ඇත්තටම පිං. මේ මොකද මේ දැනගන්න ඕන මේ රටේ මිනිස්සුયો ලෝකේ මිනිස්සුયો දැනගන්න ඕන. ඔව් ඒක නිසා ගොඩක් පිං ඉතින්.